බොලිවුඩේ දැවන්තම සිනමා නිර්මාණ උළෙල ලෙස සැලකෙන ෆිල්ම් ෆෙයා අවෝඩ්ස් අති උත්කර්ෂවත් අන්දමින් ඉන්දියාවේ අහමදාබාදයේදී පැවැත්වුණා. මෙවර මෙම සම්මාන උළෙල පැවැත්වුණේ 70 වැනි වතාවට. ඉතින් මෙම උත්සවයේදී විශේෂ සම්මානයක් හිමි වුණා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මෙවර 70 වන වරට පැවති මෙම සම්මාන උළෙල සඳහා බොලිවුඩ් සුපිරි නළු නිළියන්, චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂකවරුන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එක් වෙලා හිටියා. ඉතින් එම සම්මාන රාත්‍රියේදී 2025 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ලාපටා ලේඩීස් සිනමාපටය සම්මානයට පාත්‍ර වෙලා තිබුණා. ඒ වගේම එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කිරන් රාවෝ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය දිනාගන්න සමත් වුණා. ඒකත් එක්ක I Want to Talk සිනමාපටේ රංගනය වෙනුවෙන් අභිෂේක් බච්චන් සහ චන්දු චැම්පියන් චිත්‍රපටේ රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් හොඳම නළුවාට හිමි සම සම්මානයෙන් පිදුම් ලබන්නත් සමත් වුණා. මේ අතරේ සුවිශේෂී දෙයක් සිද්ධ වුණා. ඒ තමයි 2025 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය ජිග්‍රා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ආලියා බාත් හිමි කරගත්තා. එහි සුවිශේෂීත්වය තමයි ඇය මෙම සම්මානය දිනාගන්නේ 6 වෙනි වතාවට වීම. ඒත් සමග ෆිල්ම් ෆෙයා ඉතිහාසයේ හොඳම නිළිය සම්මානය වැඩිම වාර ගණනක් දිනාගත්තු නිළිය වෙන්න ආලියා බාට්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම කාජල් සහ නූටාන් දෙදෙනා 5 වතාව බැගින් එම සම්මානය දිනාගෙන ඇයට යටින් ස්ථානගත වෙලා ඉන්නවා. එකම සම්මාන උළෙලක 6 වතාවක් හොඳම නිළිය සම්මානයට පාත්‍ර වීම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ ආලියා බාත් කියන්නේ කොයි තරම් දක්ෂ නිළියක්ද කියන එකට හොඳම සාක්ෂිය තමයි ඒ. ඉතින් වීඩියෝව සම්පූර්ණයෙන් බැලුවා නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.